ඉචිගෝ ඉචේ මේ මොහොත ආයෙ එන්නේ නෑ. අද අපි කතා කරන්නේ ජපානයේ තවත් ප්‍රසිද්ධ ෆිලෝසොෆි එකක් වන ඉචිගෝ ඉචිය ගැන. ජීවිතය ගත කරන කිසිම මොහොතක් නැවත අපිට ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. මේ හමුවීම ජීවිතයේ එකම එක අවස්ථාවක් විතරයි. මේ ඉචිගෝ ඉචියේ ජපානයේ ටී සෙරමනි එකත් එක්ක ගොඩාක් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ටී සෙරමනි එකේදී හොස්ට් සහ ගෙස්ට් එකට ගත කරන මේ මොහොත ආයෙත් නොවෙන්නේ පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ තියෙන කාලගුණයේ මල්වල සුවඳ හිතේ තියෙන හැඟීම් තප්පරෙන් තප්පර වෙනස් වෙනවා කියලා හිතනවා. ඒ නිසා ඒ තේ කෝප්පේ පිළිල කරන හැම මොහොතම හැම චලනයක් මෙයාලා හරි උනන්දුවෙන් ගෞරවයෙන් සිදු කරනවා. ඉතින් මේ ඉචිගෝ ඉචි කියන්නේ මේ මොහොත ආයෙත් එන්නේ නැහැ කියන කොල්බේ තියාගෙන ලස්සනට සුන්දරව ගත කරන එක. සුළු දෙයක්කින් පවා හොඳ මතකයක් ඇති කරන එක. හම්වන මිනිස්සා කියන එක සමහර මොහොතවල ජීවිතය වෙනස් කරන්න පුළුවන් නිසා හැම මොහොතක්ම හොඳට ලස්සනට ගත කරන්න පුළුවන් වේ. ඉතින් මේ අවිනිශ්චිත ජීවිතේ ලැබෙන එක මොහොතක් හෝ සතුටින් ගත කරන්න. ඒක වට ලොකු ලස්සන මතකයක් වෙයි.